ඉතිහාසයේ පටන්ම ගොඩ නැගුණේ කුසිකර්මාන්තය මත පදනම් වූ. ඒ සඳහා අවශ්‍ය වන සියලු සාධක වලින් පරිපූර්ණ රටක් ශ්‍රී ලංකාව. අපිට ඊසාන දිග මෝසම, නිර්ත දිග මෝසම, අතරමැදි වර්ෂාව වලින් සමන්විත නියමිත පරිදි වර්ෂාව ලැබෙන රටක්. ඒ වගේම සමකයේ ආසන්නයේ පිහිටීම හේතු කොටගෙන අපිට ඉතාමත් හොඳ සූර්යාලෝකයෙන් ආලෝකමත් වෙන රටක්. ඒ වගේම සාරවත් මහ පොළොවක්, ඒ වගේම මේ උතුරු මැද පළාත ගත්තොත් විශාල තැන්න සහිත භූමියක් තිබෙන ප්‍රදේශයක්. ඒ වගේම මේ මහ පොළොවත් එක්ක දීර්ඝ කාලයක් තිස්සේ පොර බදලා අධ්‍යක්ීම් හැකියාවන් වලින් සමන්විත මහා ගොවි පරම්පරාවක් ඉන්න රටක්. නිසා අපේ රට කුෂිකර්මාන්තයේ ශක්තිමත් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන සියලු පදනම් සකස් වෙලා තිබෙනවා. ඒ වගේම ඕනෑම රටක තමන්ගේ ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ තමන් තෝරා ගනු ලබන ආර්ථික මාවතත් එක්ක. පුරාණයේ පටන්ම අපේ ආර්ථික මාවතේ ප්‍රධානම වැඩ කොටස නියෝජනය කරේ කුෂිකර්මාන්තය. එනිසා අපේ ජන සමාජයේ ගොඩනැංවීමේදී අපේ රටේ ශිෂ්ටාචාරයේ ගොඩනැංවීමේදී මේ කුෂිකර්මාන්තයත් එක්ක ඒකාබද්ධව තමයි අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැගුණේ. එනිසා අපේ රටේ අපි පළමු ජනපද හඳුනාගන්නේ මල්වතුවේ අසබඩ අනුරාධ ග්‍රාම මේ අපි ඉන්න භූමිය. ඒ වගේම කලාඔය අසබඩ විජිත ග්‍රාම. ඒවා තමයි අපේ ආරම්භක ජනාවාස කරන්නේ ගම්බිම් බවට පත් වුණේ. ඒ වගේම අපේ රජුරුවන්ගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාකාරකම් ගැන කතා කරනකොට හැම වෙලාවම අපි අපේ රජුරුවන් ගැන සාකච්ඡා කරනකොට උන්ගේ ගුණ අගුණ මවනින්නේ. උන් බෞද්ධ ශාසනයට කරන ලද සේවාව හා එහා බැඳුණු මහා එහා සමීපතම වාරි කර්මාන්තයට කරන ලද සේවාව. මේ අනුරාධපුරයේ මෙතනින් එහා පැත්තේ තමයි ලංකාවේ පළමු වැව පණ්ඩුකාභය රජතුමා විසින් මේ බසවක් කුළුම් වැව නිර්මාණය කරේ. එහා පැත්තෙන් තියෙන තිසා වැව දේවානම්පියතිස්ස රජතුමා විසින් නිර්මාණය කරා. එහා පැත්තෙන් තියෙන කලා වැව ධාතුසේන රජුරුවන් විසින් නිර්මාණය කරා. අපි අපේ රාජ දූරාවලිය අවසලා බැලුවොත් ඒ රජවරුන් විසින් මොනතරම් ප්‍රමාණයක් වාරි කර්මාන්තයේ සේවාවන් ඉටු කරාද කියන එක මත තමයි ඒ රජුරු කොච්චර ශ්‍රේෂ්ඨ රජෙක්ද නැද්ද කියලා තීරණය කරන්න පටන් ගත්තේ. ඒ නිසා තමයි අද මහා සාගරයක් වෙන මින්නේරිය ඉදිකිරීම සඳහා මුල්ලුණු මහසේන රජුරු එම මින්නේරි ජනතාව හඳුන්වන්නේ මින්නේරි දෙවියන් කියලා. ඒ වගේම අක්බෝ රජුරු ඒ වගේම ශ්‍රේෂ්ඨ රජවරයෙක් බවට පත් වෙන දෙවනි අක්බෝ රජුරු මහා කන්තලි වැව නිර්මාණය කිරීම. මේ ආදිලස ගත්තොත් අපේ ශිෂ්ටාචාරයේ ගොඩනැගීමේදී මේ වාපි කර්මාන්තය කුෂිකර්මාන්තය විශාල පිටුවහලක් වෙලා තිබෙනවා. ඕනෑම රටක තමන්ගේ ආර්ථිකීය මාවතත් එක්ක ගොඩගෙනලා තමයි ඒ සංස්කෘතිය ඒ ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ. ඒ නිසා අපිට මේ කුෂිකර්මාන්තය හා බැඳුණු විශාල ශිෂ්ටාචාරයක් විශාල සංස්කෘතියකට අපි උරුමකම් කියනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපි වගා බීමට ඇතුල් වෙන කලින් අපි අපේ කුඹුරේ පොල් ගෙඩියක් එල්ලමු. දෙවියන් වහන්සේට බාර වෙලා ශාස්ත්‍රික පළදාවක් අපිට ලබා දෙන්න, වනසතුන්ගේ වෙන හානිය අපිට නතර කරලා දෙන්න කියලා ඉල්ලීම් සහිතව අපි පොල් ගෙඩියක් එල්ලමු. අවසානයේදී අපි අස්වැන්න නිලුවට පස්සේ ඒ පොල් ගෙඩියෙන් අපි කිරි උතුරලා දෙවියන් වහන්සේට උණු බාරයන් ආරයන් අපි ඉටු කරනවා. ඒ වගේම අපි දන්නවා අස්වැන්න නිලන කාලයේදී ඒ අස්වැන්න සාර්ථක කර ගැනීම සඳහා ජලය සපා දුන් සෑම වැවකම බොහෝ දුරට වැව් කණ්ඩේ විශාල ගහක් තිබෙන එක නුග ගහක් වෙන්න පුළුවන්, ඒක බෝරුකක් වෙන්න පුළුවන්, ඒක මී ගසක් වෙන්න පුළුවන්, ඒක කොඹ ගසක් වෙන්න පුළුවන්. අපේ ගම්වල අපේ ගොවි ජනතාව විශ්වාස කරනවා එම රුකිය තුල දෙවියන් වහන්සේලා වැඩ ඉන්න බව. ඒ නිසා බොහෝ අවස්ථාවල එම රුකේ ආසන්නී අස්වැන්නින් පසු අපි කිරි උතුරලා බාරහාර ඉටු කරනවා.
ඒවා අපේ සංස්කෘතියේ ප්‍රධානම හර පද්ධතිය. අන්නේ සියල්ල ඉක්මවා යන සංස්කෘතිකම හර පද්ධතියක් තමයි අපේ මේ අලුත් සහල් මංගල්‍ය. දේවානම් පීතිස්ස රජුරුවන්ගේ කාලේ මේ ශ්‍රීමා බෝධින් වහන්සේ වැඩම කරාට පසුව ජයශ්‍රී ශ්‍රීමා බෝධින් වහන්සේ අපේ රට බාර කරා. එතෙන් සිට මේ මංගල්‍ය පවත්වලා තිබෙනවා. විටින් විට නතර වෙලා තිබෙනවා. නැවත ආරම්භ කරලා තිබෙනවා. මේක අපේ ජන සමාජයේ, අපේ කුසකර්මාන්තයේ, අපේ ශිෂ්ටාචාරයේ, අපේ සංස්කෘතියේ විශාලතම පෞරු පදනමක් මේ අලුත් සහල් මංගල්‍යයෙන් අපි නැවත ඉස්මතු කරනවා. ගොවි බිම්වල Taman නිලා ගන්න අස්වැන්නේ ඒ පළමු අග්‍රසස්සේ පළමු අස්වැන්න. ඒක මේ අලුත් සහල් මංගල්‍ය එන තෙක් ඒ ගොවි ජනතාව වෙන්කොට තබා ගන්නවා. Taman ආහාර පිදීමට පෙර, Taman එම ආහාර පරිභෝජනය කිරීමට පෙර මේ වෙනුවෙන් තාල් ටිකක් වෙන් කරනවා. ඒ තමයි අපි උස්වාකාරයෙන් මේ ගම්බිම් අස්සද්දපු ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් මේ අලුත් සහල් මංගල්‍ය පවත්වනවා. ඒ ඉතිහාසයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපිට අත්හරින්න බැරි වගකීමක් සහ යුතුයකමක් තිබෙනවා. අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන මාවතක් බවට කුසකර්මාන්තය පත් කරගත යුතුයි. විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව ලෝකේ හැම රටකටම පශ්චාත් කොවිඩ් තත්ත්වයෙන් අලුත් ආර්ථික උපාය මාර්ගයක් අවශ්‍ය වී තිබුණා. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ සියලු ගොන්තොට පොළවල් පාළු වෙන්න පටන් ගත්තා. නැව් ගමනාගමන එන හිටින්න පටන් ගත්තා. හැම රටකටම යලි ආපස්සෙරලා බලන්න සිද්ධ වුණා. Tamanට අවශ්‍ය වෙන මූලික දේ Taman නිෂ්පාදනය කරගත යුතුයි නේද කියලා. ඒ අනුව ගත්තොත් ලෝකේ පුරා විශාල සංවාදයක් යමින් තිබෙන පශ්චාත් කොවිඩ් ආර්ථිකය පිළිබඳව. යලි තමන්ගේ රටේ ජාතික ආර්ථිකයට පණ පෙවිය යුතුයි කියන සංවාදය. අපි විශ්වාස කරනවා අපේ ආණ්ඩුව අපේ ප්‍රමුඛතම කාර්යභාරයක් බවට පත් වී තිබෙන්නේ අපේ රටේ ආර්ථිකයේ ජාතික උරුමය අත්පත් කර ගැනීම. එම ජාතික උරුමය අත්පත් කර ගැනීමේදී මේ කුසකර්මාන්තය ඒ ප්‍රධානතම වැඩ කොටස බව පත් වෙන බව මම අපේ රටේ ගොවි ජනතාවට කියන්න කැමතියි. ආහාර වලින් ස්වයං පෝෂිත කුසකර්මාන්තය ආහාර උත්පාදනය කරන තැනක් පමණක් නොවේ. ඒ අපේ රටේ පරිසර පද්ධතිය තිරසාර ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෙන වගාවක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පණ්ඩුකාභය රජතුමාගෙන් පටන් ගත්ත මේ බසවක්කුළම වැව දැන් අවුරුදු දහස් ගණනක් ගත වී තිබෙනවා. මේ කාලය පුරාම නැවතත් නිරුපද්‍රිතව වසර දහස් ගණනකටත් පසුව ජලය සපයනවා, ජලයෙන් පෝෂණය වෙනවා. ලෝකේ පුරා විශාල සංවාදයක් තිබෙනවා තිරසර සංවර්ධනය පිළිබඳව. අපි දැන් යම් සංවර්ධන වැඩ කටයුත්තක් කළ යුතු වන්නේ තිරසාරභාවය. දිගු කාලයක් අනාගතයේ වමනාව වෙනුවෙන් අපි දැන් සංවර්ධනය කළ යුතුයි. තිරසර සංවර්ධනය පිළිබඳව විශාල කතිකාවතක් මෑත යුගයේ නිර්මාණය වී තිබෙනවා. අපි කියන්නේ තිරසර සංවර්ධනය පිළිබඳ තියෙන හොඳම ලෝක උදාහරණය තමයි අපේ වැව. කොච්චරතරම් තිරසරද? අවුරුදු 2000කට වඩා වැඩි කාලයක් අදත් ජලය එක්රැස් කරගනිමින් වගාමුවන්ට ජලය සපයමින් ඒ වැව නිරුපද්‍රිතව සිටිනවා. ඊට වඩා තිරසාර සංවර්ධනයක් පිළිබඳව උදාහරණ ලෝකෙ කොහෙද තිබෙන්නේ? මීට අවුරුදු දහස් ගණනකට පෙර ආරම්භ කරන වැවක් අදත් නිරුපද්‍රිතව වතුර සපයනවා කියන්නේ ඒක තමයි අප හඳුනා ගන්නා ලෝකයේ තිබෙන ප්‍රබලතම තිරසර සංවර්ධනය පිළිබඳ තියෙන අත්දැකීම උදාහරණ. ඒ විතරක් නෙමෙයි මේ වැව් පද්ධතිය සාමාන්‍යයෙන් ටැංක් එකක් කිව්වට මේක ටැංකියක් නෙවෙයි. මේක ඉතාමත් පරිසර පද්ධතිය තුලනාත්මක භාවය ආරක්ෂා කරගනු ලබන එල්ලංගා පද්ධති වලින් සමන්විත අදත් බොහෝ විද්‍යාත්මක සාධක විසින් එම එල්ලංගා පද්ධතියේ තිබෙන වටිනාකම් පිළිබඳ බොහෝ උදාහරණ ගෙන දෙන වාපි කර්මාන්තය. එනිසා අපි වාපි කර්මාන්තය මත ගොඩනැගුණු ඒ මත ඉදිරියට ආපු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන රාජ්‍ය.
හැබැයි අපේ නායක හඳුරන් වහන්සේ පෙන්වා දුන් පරිදි අද මෙම කුසිකර්මාන්තයේ තෘප්තිමත් භාවයට පත් වෙන්නේ කවුද? ගොවි ජනතාව තමන් නෙලා ගන්න අස්වැන්න විකුල්ලා තමන්ට කවර ජීවිතයක්ද උරුම වී තිබෙන කියන එක අපි දන්නවා. මොකද අපි මම ඒ කුසිකර්ම ඇමතුමා අපේ වෙළඳ ඇමතුමා අපි කවුරුත් කුසිකර්මාන්තයේ දුණු අය අපි ගොවි අම්මා අප්පලාගේ දරුවෝ. අපි ඉතා හොඳින් මේ ගොවි ජනතාවගේ ජීවිත පිළිබඳවත් ඔවුන් මුහුණ දෙන අනේක විද දුක් දෝමනස්යන් පිළිබඳව අවබෝධයක් තිබෙන මිනිස්සු. අපිට මතකයි අපි අස්වැන්න නෙලලා වී ටික ගෙනාවට පස්සේ ගෙදර අපේ ගෙවල් වල ලොකු ඉඩක් නැහැ වී ටික කඳු ගන්න. නමුත් අපි වී ගෝණි තියලා වී ගෝණිය උඩ නිදාගෙන දිනවා යට. ඒ දුක් දෝමනස්යන් පිළිබඳව හොඳ අවබෝධය ඒ ජනතාවගේ ජීවිතයත් එක්ක සමීප අත්දැකීම් තිබෙන මිනිස්සු. එනිසා මේ රටේ ගොවි ජනතාවටත් කුසිකර්මාන්තයට අනාගතය පිළිබඳ විශ්වාසයක් තබපු සංවර්ධනයක් අපේක්ෂා කළ හැකි වන්නේ අපින්ම පමණයි කියලා මම විශ්වාස කරනවා. එනිසා මේ රටේ ගොවි ජනතාවටත් කුසිකර්මාන්තයට අනාගතය පිළිබඳ විශ්වාසයක් තබපු සංවර්ධනයක් අපේක්ෂා කළ හැකි වන්නේ අපින්ම පමණයි කියලා මම විශ්වාස කරනවා. අපි මේ සියල්ල විසඳීම සඳහා උත්සාහ දරමින් තිබෙනවා. පළමු කොටම අපි දන්නවා මේ උතුරුමැද පළාතේ පැරණි වාරි මාර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. රාජංගනේ, උරුළුයව, නාච්චාදුව, මහා කනදරාව වගේ. මේ සෑම වාරි මාර්ගයක්ම දැන් දශක 5කට 6කට වඩා පැරණි. එනිසා මේ වාරි මාර්ගය යටතේ තිබෙන ඇල මාර්ග, ඇනිකට් මේ ඔක්කොම දුබල වෙලා තිබෙන්නේ. මම පසුගියදා අන්දාපේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සහභාගී වුණ වෙලාවේදී අපි ඇහුවා මෙම ඇලවේලි මාර්ග සංවර්ධනය කිරීම සඳහා මේ අයවැලි කෙනෙක් කොච්චර මුදලක් අවශ්‍යද කියලා. අපේ වාරි මාර්ග අධ්‍යක්ෂතුමා කිව්වා මිලියන 3000 බිලියන 3ක් තිබ්බොත් ප්‍රමාණවත් කියලා. හැබැයි පස්සේ මුදල් අමාත්‍යාංශයට කතා කරලා කියලා තිනවා 3000 වැඩි 2000ක් තිබ්බොත් ඇති කියලා. වැඩ කරගන්න අමාරුයි කියලා. ඒත් අපි 3000ම වෙන් කරන්න සැලසුම් කළා තිබුණා. මොකද යලි අපේ රටේ කුසිකර්මාන්ත ඉතාමත් දියුණු වගාව බවට පත් කරනවා නම් මේ වාරි කර්මාන්තය දියුණු කළ යුතුව තිබෙනවා. ඒ නිසා දැනට උතුරුමැද මහඇල දියත් වෙමින් තිබෙනවා. ඒක යකල්ලෙන් ඒරුවැවට දාලා ඒරුවැවේ මහා කනදරාවට දාන්න නියමිතව තිබෙනවා. හැබැයි ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේදී නැවත අපිට බොහෝ දේ ආපසු හැරලා බලන්න සිදු වී තිබෙනවා. අපේ නියෝජ්‍ය මැතිතුමාගේ නායකත්වයෙන් ඒ පිළිබඳ යලි විමර්ශනයට භාජනය කරලා ඒ ව්‍යාපෘතිය වඩාත් කඩිනමින් ඉක්මනින් කරන්නේ කොහොමද කියලා අපි සැලසුම් සකස් කරමින් තිබෙනවා. මොකද ඒක අපි වැඩිම මුදල් ප්‍රමාණයක් වියදම් කරන ව්‍යාපෘතිය බවට පත් වෙලා තිබෙනවා මේ උතුරුමැද මහඇල ව්‍යාපෘතිය. නමුත් ඒකේ තිබෙන අඩුපාඩුකම් මගහැරලා ඒක කඩිනමින් අවම වශයෙන් මහා කනදරාවට ගෙනත් දාන්න ඕන කියන අදහසක අපි ඉන්නවා. ඒ වාරි මාර්ග ශාස්ත්‍රයේ අනිකුත් සුළුහා මධ්‍ය පරිමාණ වැව් ප්‍රසංස්කරණය කිරීම සඳහා මම හිතන වාරි මාර්ග ශාස්ත්‍රයට මේ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මිලියන 7000කට වඩා වැඩි නේද මුදල් ප්‍රමාණයක් අපි වෙන් කරලා තිබෙනවා. ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ඉඩමේ හිමිකම පිළිබඳ ප්‍රශ්නය. ඉඩම් නිරවුල් නොකිරීම පිළිබඳ විශාල අවුල් ජාලාවක් ඇති වී තිබෙනවා. විවිධ කාලවල විවිධ උවමනාවන් මත විවිධ වර්ගයේ දීමන පත්‍ර, විවිධ වර්ගයේ බලපත්‍ර, විවිධ වර්ගයේ උප්පු ලබා දී තිබෙනවා. එනිසාද මේ අනුරාධපුර පළාත බැලුවොත් එක් එක් අයට විවිධ වර්ගයේ දීමනා පත්‍ර වලින් තමයි ඉඩමේ හිමිකම ලැබිලා තිබෙන්නේ. ඒ නිසා අපි යලිතා හොඳ සමීක්ෂණයක් කරලා ගොවි ජනතාවට තමන්ගේ ඉඩම බැහැර කරන්න යම් බාධාවන් ඇති කරමින් බලපත්‍රයක් ලබා දෙන්න අපි ලෑස්ති. මොකද අපි විශ්වාස කරනවා මේ රටේ ඉඩම් තියෙන්න ඕන අපේ ගොවි ජනතාව අත. අපි ඕන ගමකට ගිහිල්ලා බැලුවොත් සමහරට කරාඹු දෙක බැංකුවේ තියලා තියෙනවා. චේන් එක බැංකුවේ තියලා තියෙනවා. හැබැයි ඉඩම Taman සතුව තියෙනවා. ඒ නිසා අද අපේ මේ ඉඩම් පනත් වල තියෙන ශක්තිමත් භාවය නිසා තමයි මේ ගොවි ජනතාව තුළ මේ ඉඩම් වල අයිතිය ආරක්ෂා වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි බලපත්‍ර ප්‍රදාන කළ යුතු වන්නේ
ගොවි ජනතාවගේ අයිතියෙන් ඉඩම් බැහැර වෙන විදියට නෙවෙයි ගොවි ජනතාවගේ දුවා දරුවන්ට අනාගතයේ ඉඩම් වල හිමිකම ආරක්ෂා වෙන විදියට බලපත්‍ර අපි හඳුන්වා දීමට අපි කටයුතු කරනවා ඉඩම් 50 වල තිබෙන වගන්ති වලට අනුරූප වන පරිදි. ඊළඟ ඔබතුමාලා දන්නවා විශේෂයෙන්ම ගත්තොත් අපේ නායක හඳුරන වහන්සේ ලබා දුන්නු ප්‍රශ්නයක ප්‍රධානක තමයි අපේ ගොවි ජනතාවට ලබා දෙන බීජවල ප්‍රශ්නයක් තිබෙනවා. අපි දන්නවා අපිට බීජවල විවිධත්වයකට උරුමකම් කියපු රටක් අපි. විවිධ වර්ගයේ වට්ටක් ගත්තොත් ප්‍රභේද ගණනාවක් තිබුණා. කැකිරි ගත්තොත් ප්‍රභේද ගණනාවක් තිබුණා. බඩිරිඟු ගත්තොත් ප්‍රභේද ගණනාවක් තිබුණා. වී ගත්තොත් ප්‍රභේද ගණනාවක් තිබුණා. විවිධ ජෛව විවිධත්ව සහිත ප්‍රභේද වලින් ගහන බීජ නිෂ්පාදනයක් අපේ රටේ තිබුණා. පහුගිය කාලේ යම් අක්‍රමවත් සැලසුමක් නොමැති ප්‍රතිඵල ක්‍රියාමාර්ගවල ප්‍රතිවිපාක බවට පත් වී තිබෙන්නේ අද අපිට බීජවල තියෙන විවිධත්වය අහිමි වෙලා තිබෙනවා. බඩිරිඟු නම් වර්ගයයි දෙකයි. වට්ටක්ක නම් ඩුබායි වට්ටක්ක නැත්නම් මැලේසියානු වට්ටක්ක. එතෙන්ට අපි සීමා වෙලා තිබෙනවා. ඒ නිසා යලි අපි අපේ ජාන වල අයිතිය ආරක්ෂා කරගනිමින් අපිටම ස්වයං බීජ නිෂ්පාදනයකට අපි අවතීර්ණ වී යුතු තිබෙනවා. ඒ නිසා බීජ වලින් ස්වයං පෝෂිත රාජ්‍යයක් බවට මේ රාජ්‍ය පරිවර්තනය කළ යුතුයි. ඒ සඳහා බීජ ගොවි පොළවල් සංවර්ධනය කිරීම, ඒ ගොවි පොළවල් ආශ්‍රිත බීජ නිෂ්පාදනය කරන ගොවීන් සම්බන්ධ කිරීම අපේ අපේක්ෂාව බවට පත් වී තිබෙනවා. වහන්සේ මතු කරපු ඇත්ත ප්‍රශ්නය, අලවිය පිළිබඳ ප්‍රශ්නය. ඇත්ත. ගොවි ජනතාව තමන්ගේ අස්වැන්න අලෙවි කිරීම සඳහා විශාල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. අනිත් පැත්තෙන් පාරිභෝගික ජනතාව තමන්ට සාධාරණ මිලකට පරිභෝජනය කිරීම සඳහා මිලදී ගැනීම නොහැකියාවකට පත් වී තිබෙනවා. එනිසා මේ වෙළඳ පොලේ විකෘතියක් තිබෙනවා. නිසා අපි උත්සාහ කරමින් තිබෙනවා මේ විකෘතිය නතර කරන්න ඕන. ඒ සඳහා විශේෂයෙන්ම අපි මේ වෙළඳ පොල සඳහා රාජ්‍ය මැදිහත් වීමට අපි අපේක්ෂා කරනවා. රාජ්‍ය මැදිහත් වෙන සුන්බුන් ගොඩක් එන්නවත ප්‍රතිසංස්කරණය කොට ප්‍රතිස්ථාපනය කිරීමේ වගකීම තමයි මේ රජයේ බාර අරගෙන තිබෙන්නේ. අන්නේ වගකීමේදී මා හිතනවා කෘෂිකර්මාන්තය, ඒ කියන්නේ ගොවිතැන, ඒ හා නිලන ජනතාව, ඊට අවශ්‍ය වෙන අපේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය, ඒ සඳහා තිබෙන අපේ සංස්කෘතික හරපද්ධති මේ සියල්ල ඒකාබද්ධව අපිට අපේ රටේ ජාතික ආර්ථිකයේ යලි උරුමය අත්පත් කරගත හැකි කියන දැඩි විශ්වාසයකින් යුතුව අපි මේ ගමන ආරම්භ කරලා තිබෙනවා. ඒ සඳහා අපේ නායක හාමුදුරුවෝ වහන්සේලාගේ අනුශාසන ඕනෑම විටක විශේෂයෙන්ම අපි දන්නවා අපේ ගම්වල ඒ ගමේ තියෙන තත්ත්වය පිළිබඳව ඒ අපරාධ වැඩි වෙලා තියෙනවද? ආර්ථික අහිමියකට පත් වෙලා තිබෙනවද? ප්‍රශ්න මොනවද තියෙන එක පිළිබඳව වඩාත් වේගයෙන් කරුණු ගලාගෙන ඉන්නේ අපේ පන්සලේ නායක හාමුදුරුවන්ට. අපිට ගමේ ගිහිල්ලා ඔක්කොම හම්බෙලා හොයාගන්න කරුණු හාතරම් කරුණු ප්‍රමාණයක් අපේ නායක හාමුදුරුවන් වහන්සේලා මුණ ගැහිලා සාකච්ඡා කරපුවා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපේ වැඩවසන අපේ නායක හාමුදුරුවන් වහන්සේලා දන්නවා ගමේ ජනතාවට තියෙන ප්‍රශ්න ඇති වී තිබෙන ගැටලු පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා අපි අපේ හාමුදුරුවන් වහන්සේලාත් එක්ක පන්සලත් එක්ක ඒ වගේම අවබෝධයෙන් සහ ඒ වගේම අවවාද සහ අනුශාසනා වලින් පෝෂණය වෙලා ඉදිරියට යන්න අපි ලෑස්ති. ඒ නිසා අපි සූදානම් මේ රට යලි අපේ රටේ ජාතික ආර්ථිකයේ උරුමය තහවුරු කරගත්තු යලි ප්‍රතිස්ථාපනය කරන ආර්ථිකයක් නිර්මාණය කරන්න. අන්න ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමි. ඒ වෙනුවෙන් අපේ නිලධාරි මහතුරුන්ගේ සහාය, කාර්යක්ෂමතාවය, පරණ වැඩ කරපු රටාවන් වෙනස් කරලා අලුත් ජවයකින් අලුත් හැඟුමකින් යුතුව මේ රට යලි නිර්මාණය කිරීම සඳහා මැදිහත් වෙනවා කියලා අපේක්ෂා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.